මිනිසුන්ව අපිට ඕන විදිහට නටවන්න නැත්නම් රූකඩයක් වගේ හසුරවන්න මනෝවිද්‍යාවේ ක්‍රම තියෙනවද? ඔව්. යම්තාක් දුරට මිනිසුන්ගේ තීරණ සහ හැසිරීම් අපිට ඕන පැත්තට බර කරන්න පුළුවන් නොපෙනෙන මානසික උපක්‍රම ක්‍රීපයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේවා හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ. හොඳ දෙයකට පාවිච්චි කරොත් ජයග්‍රහණයක් වගේම නරක දෙයකට පාවිච්චි කරොත් ලොකු අනතුරක් සිදුවෙන්න පුළුවන්. ඉතින් පළවෙනි කාරණාව තමයි හිලක් හාරලා ගෙදරම ඉල්ලීම. ඒ කියන්නේ මොකද්ද? මිනිහෙකුගෙන් ලොකු දෙයක් ඕන නම් මුලින්ම පුංචි දෙයක් ඉල්ලන්න. මේක මනෝවිද්‍යාවේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක්. ඔබට යම් කෙනෙක් ලවා ලොකු උදව්වක් කරගන්න ඕනේ නම් එකපාරම ඒ ලොකු දේ ඉල්ලන්න එපා. එතකොට එයා බැහැ කියන්න තියෙන සම්භාවිතාව ඉතාම වැඩි. ඒ වෙනුවට මුලින්ම ඒ කෙනාට කතා කරලා අතිශය සුළු, ඒ කියන්නේ කිසිම කෙනෙක් බැහැ කියන්නේ නැති විදිහේ පුංචි උදව්වක් ඉල්ලන්න. උදාහරණයක් විදිහට මට විනාඩියකට ඔයාගේ පෑන දෙනවද වගේ දෙයක් අහන්න. ඉතින් මේකේ මානසික පදනම තමයි මිනිසුන්ගේ මොලේ ස්වභාවයක් තියෙනවා තමන් ගත්ත තීරණයක හෝ කරපු දෙයක තර්කානුකූල බව පවත්වා ගන්න. ඉතින් ඒක නිසා මුලින් පුංචි දෙයකට ඔව් කිව්වහම දෙවනුව කරන ලොකු ඉල්ලීමටත් ඔව් කියන්න තියෙන නැඹුරුව ගොඩක් වැඩි. ඉතින් දෙවැනි එක තමයි පරස්පර ප්‍රතිපත්තිය. ණයගැති හැඟීම තරම් මිනිහෙක් මෙල්ල කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් නැහැ. මිනිසුන්ගේ උපතින්ම එන මානසික ලක්ෂණයක් තමයි තමන්ට යම් කෙනෙක් පුංචි හරි උදව්වක් කළොත් ඒ වෙනුවෙන් පෙරලා යමක් කරන්න පෙළඹෙන එක. ඔබට යමෙක් ලවා යමක් කරගන්න ඕනේ නම් ඊට කලින් එයා නොහිතන වෙලාවක එයාට පුංචි තෑග්ගක්, පුංචි කෑම වේලක් නැත්නම් හිතට වදින උපකාරයක් කරන්න. හැබැයි ඒක ලොකු දෙයක් වෙන්න ඕනේ නෑ. මේකේ මානසික පදනම තමයි ඒ උපකාරය ලැබුණු ගමන් ඒ කෙනාගේ මනසේ අනුකම්පාව සහ ණයගැතිකම කියන මානසික අසමතුලිතතාවය නිසා ඊට පස්සේ ඔබ ඉල්ලන ඕනෑම දෙයකට නෑ කියන්න එයාගේ මනස එයාට ඉඩ දෙන්නේ නෑ. ඉතින් තුන්වෙනි කාරණාව තමයි බිය ගන්නවා නිදහස් කිරීම. ඒ කියන්නේ මෙන්න මේකයි. බය කරලා එකපාරටම සැනසීම දුන්නාම මිනිසුන් ඕනම දෙයකට හා කියනවා. මේක මිනිසුන්ගේ බය සහ ෂණික සහනය කියන හැඟීම් දෙක එක්ක කරන සෙල්ලමක්. මේක ක්‍රියාත්මක කරන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම ඒ පුද්ගලයාගේ හිතේ යම් ලොකු බයක්, චෝදිත හැඟීමක් හෝ කලබලයක් ඇති කරන්න. උදාහරණයක් විදිහට ඔයා කරපු අර වැඩෙන් ලොකු ප්‍රශ්නයක් වෙලා නේද? එයා හොඳටම කලබල වුණ ගමන්ම එකපාරම මෙන්න මෙහෙම කියන්න. අයියෝ, බය වෙන්න එපා. මම ඒක විසඳුවා. දැන් ප්‍රශ්නයක් ඇත්තේම නැහැ කියලා කියන්න. මේකේ මානසික පදනම තමයි ලොකු බයක ඉඳලා එකපාරම ලැබෙන සැනසීම නිසා මොලේ ආරක්ෂක පද්ධතිය තප්පර කීපයකට අක්‍රිය වෙනවා. ඒ මොහොතේ ඔබ කියන හෝ ඉල්ලන ඕනෑම දෙයක් ඒ කෙනා අහන්නේ කිසිම තර්කයකින් තොරවයි. ඉතින් හතරවෙනි කාරණාව තමයි කණ්ණාඩියක් වෙන්න. මිනිසුන් තමන්ට සමාන අයට හරිම ආදරෙයි. ඒ අයව විශ්වාස කරනවා. අනිත් කෙනාව ඔබට ඕන විදියට මෙහෙවන්න නම් මුලින්ම එයාගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. ඒකට හොඳම ක්‍රමය තමයි ඔහුව කොපි කිරීම. ඒක කරන්නේ මෙන්න මෙහෙම. අනිත් කෙනා වාඩි වෙලා ඉන්න විදිහ, එයා කතා කරන ස්වරය, එයා පාවිච්චි කරන අත් හා ශරීර භාෂාව සහ එයා නිතර පාවිච්චි කරන වචන අතිශය සූක්ෂම ලෙස ඔබත් අනුකරණය කරන්න. මේක කෙලින්ම බලපාන්නේ එයාගේ යටිසිතට. යටිසිත හිතනවා මේ මං වගේම කෙනෙක්, මෙයා මගේ මිතුරෙක් කියලා. විශ්වාසය ගොඩ නැගුණාට පස්සේ අනිත් කෙනාව පාලනය කරන එක හරිම ලේසි. ඉතින් පස්වෙනි කාරණාව තමයි අහස ඉල්ලලා තාරකාව ගෙදර ගෙනීම. ලොකු දෙයක් ලබා ගන්න ඕනේ නම්
ඊටත් වඩා විකාර සහගත ලොකු දෙයක් මුලින්ම ඉල්ලන්න. මේක අපි මුලින්ම කතා කරපු පළමු ක්‍රමයේ අනිත් පැත්ත. ඉතින් මේක කරන්නේ මෙන්න මෙහෙමයි. ඔබට අවශ්‍ය යම් කිසි පුංචි දෙයක් තියෙනවා නම් මුලින්ම අනිත් කෙනා කිසිසේත්ම එකග නැති ඉතා ඉහළ ඉල්ලීමක් කරන්න. එතකොට යා කෙලින්ම පිස්සුද? ඕකනම් කරන්න බැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරපු ගමන් හා කමක් නැහැ. එහෙනම් අඩුම තරමේ මේකවත් කරලා දෙන්න කියලා ඔබට ඇත්තටම ඕන දේ ඉල්ලන්න. මෙන්න මේකෙන් අනිත් කෙනා හිතනවා මෙයා මං වෙනුවෙන් එයාගේ ඉල්ලීම අඩු කරලා නැම්මශීලී වුණා. ඉතින් මමත් දෙවෙනි ඉල්ලීමට එකග වෙන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ වෙනත් අය හැසිරවීමේ උපදෙස් ටික හොඳ දෙයකට විතරක් භාවිතා කරන්න. එහෙනම් ඔබට සුබම සුබ දවසක්.